මේ ඉන්නේ නිමල්. එයා ගොඩක් දක්ෂ ළමයෙක්. ඉතින් එයා වෛද්‍ය විද්‍යාලයට තේරලා තමයි ඉන්නේ. ඒත් එයාගේ ආසාවක් වුණේ පොඩි කාලේ ඉඳන් ඉංජිනේරුවෙක් වෙන්න. ඉතින් තාත්තගේ බල කිරීම හින්දා තමයි මෙයා මේ විදිහට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණේ. ඉතින් එයා O level හොඳට සමත් වෙලා A level හොඳට සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ඉතින් එයා කැමැත්තකින් නෙමෙයි මේ වෛද්‍ය විද්‍යාලයට යන්නේ. මොකද කියලා නම් එයාගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් තමයි ඉංජිනේරුවෙක් වෙන එක. ඒත් එයාගේ තාත්තගේ බල කිරීම මත තමයි මෙයා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණේ. ඉතින් ඔයාගේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන දවසක් මෙන්න මේ විදියට ආවා. නිමල් හරියටම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා දැනට අවුරුද්දක් ගත වෙනවා. ඉතින් මේ නිමල් වෛද්‍ය විද්‍යාලය ඇතුලේ හොස්ටල් එකක තමයි ඉන්නේ. ඉතින් මේ නිමල් ගොඩක්ම අකමැත්තෙන් තමයි මේ හොස්ටල් එකේ ඉන්නේ. ඉතින් මේ නිමල් ගොඩක්ම මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් ඒකින්ද මේ නිමල් ගොඩක්ම මහන්සියෙන් තමයි ඉන්නේ. ඉතින් එක දවසක් රෑන් මේ නිමල්ගේ දොරට කවුද දෙන්නෙක් තට්ටු කරනවා. ඉතින් මේ තට්ටු කරන්නේ සීනියර් බැච් එකේ අයියලා දෙන්නේ. ඉතින් නිමල්ට ගොඩක්ම මේ නිදිමත වෙලා හින්දා මේක හරියට ඇහුන්නේ නැති වුණත් නිමල් එකපාරටම දොර අරිනවා. ඉතින් නිමල් දොර ඇරපු ගමන් මේ සීනියර් බැච් එකේ අයියලා දෙන්න නිමල්ට හයියෙන්ම ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ සීනියර් බැච් එකේ අයියලා දෙන්න නිමල්ගේ බෙල්ලෙන් ඇදගෙන කළුවල කාමරයකට එක්කන් යනවා. ඊට පස්සේ මේ සීනියර් බැච් එකේ අයියලා දෙන්න කරන්නේ මේක දොර වහගන්න එක. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ මුළු හෝල් එකේම ලයිට් නිවල දාන එක. ඊට පස්සේ මේ දෙන්න කරන්නේ නිමල්ට දසවල දෙන එක. ඉතින් නිමල් කොහොමත් මේ හොස්ටල් එකේ එපා වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ සීනියර් අයියලා දෙන්න නිමල්ට තව වද දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සීනියර් අයියලාට මේ හොස්ටල් එකේ ඉන්න හැමෝම මුදල් දෙනවා. ඒ කියන්නේ මාසෙකට සැරයක් ඒගොල්ලොන්ගේ දෙමව්පියෝ එවන මුදල් වලින් කොටසක් මේ සීනියර් අයියලාට දෙනවා. ඉතින් නිමල් මේ සල්ලි දුන්නේ නැති හින්දා තමයි මෙයාව මේ විදියට වද දෙන්න කළුවර කාමරයකට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න එකපාරටම එතන තිබ්බ ජනේලකින් ලොකු එළියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේගොල්ලෝ මේක දැකලා හොඳටම බය වෙන්න ගන්නවා. ඉතින් මේ එළියත් එක්ක මුළු ඇඟේම තුවාල පිරුණු හොල්මනක් එතෙන්ට එන්න ගන්නවා. ඉතින් මේ සීනියර් අයියලා විතරක් නෙවෙයි එතන ඉන්න නිමල් පවා මේකට හොඳටම බය වෙනවා. ඉතින් මේ හොල්මන හයියෙන්ම කියනවා උඹලා මට කරපු දේම තව කෙනෙක්ට වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එතකොට මේ සීනියර් අයියලා තවත් බය වෙලා එතන තිබුණ ලයිටරයක් පත්තු කරන්න ගන්නවා. ඉතින් මේ හොල්මන එතන තිබුණ ලයිටරේ නිවල දානවා. දැන් ඉන්නේ තුන් දෙනාම පුදුම බයකින්. එතකොට මේ හොල්මන ඇවිල්ලා කියනවා උඹලා මට කරන්න හදපු දේම මේ ළමයටත් කරන්න හදනවද කියලා. ඉතින් මේ මුළු ඇඟ පුරාම ලේ තියෙන හොල්මන මේ සීනියර් බැච් එකේ කොල්ලෝ දෙන්න දිහා හොඳට බලලා කියනවා උඹලා දෙන්න තමයි මාවත් මරාගෙන මේ ළමයට එහෙම දෙන්න බෑ කියලා. ඉතින් මේ තුන් දෙනා මේ කතාව අහලා එකපාරටම බය වෙනවා. ඊට පස්සේ මේ හොල්මන කියනවා මං අද ආවේ මට කරපු දේ මේ ළමයට නොවෙන්නයි උඹලා දෙන්නගෙන් පලි ගන්නයි කියලා එකපාරට හොල්මන කියනවා. ඒක කියපු ගමන් මේ සීනියර් අයියලා දෙන්න තවත් බය වෙන්න පටන් ගන්නවා. එයාලා මුළු ඇඟම වේවුලන්න ගන්නවා. ඊට පස්සේ මේ හොල්මන කියනවා ආපහු කිසිම ළමයෙක්ට මේ වැරද්ද වෙන්න දෙන්නේ නැහැ කියලා. එක දවසක් මේ සීනියර් අයියලා දෙන්නම අහිංසක ළමෙක් මෙන්න මේ විදියට කළුවර කාමරයක ඇතුළට දාලා එයාට දසවද දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එයාව සිගරට් එකක් අරගෙන එයාගේ මුළු ඇඟම තුවාල කරලා තියෙනවා. ඉතින් මේ තුවාල කරලා මෙයාට දසවද දීලා මෙන්න මේ විදියට එයාව මුළු ඇඟම තුවාල කරලා මරලා දාලා තියෙනවා. ඉතින් ඒ මරලා දාලා තියෙන්නේ මෙන්න මේ සීනියර් බැච් එකේ අයියලා දෙන්න. ඉතින් මේ ළමයට මෙහෙම දෙයක් නොවෙන්න තමයි මේ ළමයා හොල්මනක් වෙලා මේ දෙනගේ පල්ලි ගන්න ඇවිල්ලා තියෙන්නේ.
ඉතින් මේ ළමයා මරලා දාලා මේගොල්ලෝ එතනින් යනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ හොල්මන ඇවිල්ලා තියෙන්නේ මේ දෙන්නගේ පලි ගන්න. ඉතින් මේ හොල්මන කරන්නේ නිමල්ගේ ඉස්සරහම එයාගේ බෙල්ල තද කරලා මරලා දාන්න හදන එක. ඉතින් නිමල්ගේ ඉස්සරහම මේ දෙන්න මරලා දැම්මන් පස්සේ කෙලින්ම මේ හොල්මන එන්නේ නිමල්ගේ ගාවට. ඉතින් නිමල් හිතා ගන්නවා එයාගේ ජීවිතෙත් දැන් ඉවර වෙන්න හදන්න කියලා. ඊට පස්සේ හොල්මන කියනවා මට ඕනේ මට කරපු දේ වෙන කෙනෙක්ට නොවෙන්නත් මට කරපු දේ එයාලගෙන් පලි ගන්න කියලා කියනවා. ඊට පස්සේ මේ හොල්මන කියනවා මගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මට ඕන දේ මම දැන් කරගත්තා. මට ඕනේ මේ දෙන්නගේ පලි ගන්න සහ වෙන මේ වගේ කිසිම දෙයක් වෙන කෙනෙක්ට ආපහු නොවෙන්න තමයි මම කරේ කියලා. ඉතින් මේ හොල්මන ඊට පස්සේ කරන්නේ නිමල්ගේ සියලුම මතකයන් නැති කරලා දාන එක. ඉතින් ඔන්න නිමල් ඊට පහුවෙනිදා සුපුර විදියටම නැගිටලා එයාගේ පත්තරේ බරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ පත්තරේ පේනවා එයාගේ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් මැරිලා තියෙනවා කියලා. ඉතින් ඒක ගානක් නැතුව තමයි මේ නිමල් ඉන්නේ. ඉතින් ඔන්න මේ ආරංචිය හැම දිනාගෙම අතරේ යනවා. ඉතින් හොල්මනක් ඇවිල්ලා මේ ශිෂ්‍යෝ දෙන්න මරුණ කියලා තමයි කටකතාව යන්නේ. ඉතින් මේ තැනට පොලිසියත් ඇවිල්ලා ඒ දෙන්නගේ බොඩි එක අරගෙන යනවා. ඉතින් එයා දෙන්නගේ ළමයි දෙන්නගේ තාත්තත් මෙන්න මේ විදියට අඬලා ඒ ගැන දුක් වෙන්න ගන්නවා. ඉතින් මේ කතාවෙන් අපිට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ තමයි තමන් කරපු දේ කොහොම කරත් ඒක කොයි වෙලාවක හෝ තමන්ට පරිසම් දෙනවා කියලා. ඉතින් මේ කතාව හොඳට නරඹුවා නම් අපේ YouTube channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ ටිකටම බලන්න. ඊට හැපෙතෙන bell icon එක click කරන්න. අපි අලුතෙන් හොල්මන් කතාවකින් ආපහු හමු වෙමු.